ඉරාන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනී ඝාතනය කිරීම ඊශ්‍රායලය සහ ඉරානය අතුරේ පවතින එදිරිවාදිකම් අවසන් කිරීමට හේතුවක් නොවනු ඇති නමුත් පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමට එය විසඳුමක් වේවි යැයි ඊශ්‍රායල අග්‍රමාත්‍ය නෙතන්යාහු පවසයි. මේ වන විට ඉරාන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනී මේ වන විට ඉරානයේ රහසිගත ස්ථානයක බංකරයක් තුළ සැංවී සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇතේ. ඊශ්‍රායලය තවදුරටත් ඉරානයට පහර දෙමින් සිටින අතර ඉරානයේද ඊශ්‍රායලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව වාර්තාවේ. තමන් ප්‍රහාර නවත්වන්නේ ඊශ්‍රායලය ප්‍රහාර නවත්වන්නේ නම් පමණක් බව ඉරානය පවසා ඇතේ. පසුගිය සිකුරාදා දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන 220 ඉහළ ගොස් ඇති බව පැවැසෙයි. එසේ මියගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් 70ක් සිටින බවද ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉරානය එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 20කි.